හායි මගේ යාළුවනේ. ඔන්න මම අද ආවා ගොඩක් විශේෂ ටැරොට් කාඩ් රීඩින් එකක් ඔයාලට අරගෙන. ඔයාලා දන්නවනේ අද අප්‍රේල් 19 වෙනිදා. අද ඉතින් ගොඩක් විශේෂ දවසක්. අද ලෞකික සැපට මූලික වන සිකුරු ග්‍රහයා වෘෂභ රාශියට එනවා. අද ඉතා වාසනාවන්ත දවසක්. ඔයාලට අලුතින් ජීවිතේ දෙයක් පටන් ගන්න ඕන කියලා හිතෙනවා නම් මේ අද වගේ දවසක, ඒ කියන්නේ අක්ෂය ත්‍රිත්‍යය නම් වූ අද දවසේ ඒ දේ පටන් ගත්තොත් ඒ ඉතා සාර්ථක වෙනවා. ඒ වගේම හින්දු භක්තිකයන් සෞභාග්‍යයේ වාසනාවේ සහ ධනය අධිපතිනිය වූ ලක්ෂ්මී මෑණියන්ට පුද පූජා කරන්නත් අද දිනේ වෙන් කරනවා. ඉතින් එහෙනම් අදින් ආරම්භ වන මේ ඉදිරි මාසවල ඔබගේ ආදරයට කෙසේ වේවිද කියලා අපි ඔබගේ ලග්නයට අනුව මෙසේ දැනගමු. හායි මේෂ ලග්න හිමියනි. අද අපි බලමු ඔයාට සිලෙක්ට් වෙච්ච කාඩ්ස් වලට අනුව ඔයාගේ ඉදිරි අනාගතයේ ආදර ජීවිතයට මොන වගේ දේවල් වේවිද කියලා. ඉතින් මේෂ ලග්න හිමියනි, ඔයාට සිලෙක්ට් වෙලා තියෙන කාඩ්ස් තමයි 7 of cups, ace of wands, 3 of cups, 3 of wands and 8 of pentacles. මේකට අනුව මේෂ ලග්න හිමියන්ට කලින් ව්‍යාකූලතා හා ප්‍රශ්න තිබ්බා නම් ස්පෙසිෆිකලි ඔයාගේ ආදර ජීවිතේ ඒවා අවසන් වෙලා උද්‍යෝගයකින් නව ආරම්භයක් සිද්ධ වෙනවා කියලා මට පෙන්වනවා. ඉදිරියේදී ඔබට ආදරය සම්බන්ධයෙන් සුබවාදී බවක් පෙන්වනවා. සමාජයේ උත්සව අතරින් හෝ මිතුරන් අතරින් ඔබට නව ප්‍රේම සම්බන්ධතා වලට මඟ පෑදෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ සහකරු හා සහකාරිය සමග අනාගතය පිළිබඳව සුබවාදී සැලසුම් සකස් කිරීමට මේ එන කාලය ඉතාම හොඳ කාලයක්. ඒ වගේම මේෂ ලග්න හිමියනි, ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ සම්බන්ධතාවයේ ස්ථාවරත්වය ඔයා කරන කැපවීම මත තමයි රඳා පවතින්නේ. ඉතින් ඔයා කැපවීමෙන් මහන්සියෙන් ඔයාගේ සහකාරුට හෝ සහකාරියට උදව් කරමින් ඔයාගේ ජීවිතය ඉදිරියට ගෙන යනවා නම් ඔයාගේ ඉස්සරහා ජීවිතයේ සැලසුම් සහ සියලුම දේ සම්පූර්ණයෙන්ම සාර්ථක කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේෂ ලග්න හිමියනි, මේ තමයි ඔයාගේ ටැරොට් කාඩ් රීඩින් එක. හායි මගේ වෘෂභ ලග්න හිමි යාළුවනේ. ඉතින් අපි බලමු ඔයාට සිලෙක්ට් වෙලා තියෙන ටැරොට් කාඩ්ස් වලට අනුව ඔයාගේ ඉදිරි ආදර සම්බන්ධතාවලට මොන වගේ දෙයක් වේවිද කියලා. ඉතින් වෘෂභ ලග්න හිමියනි, මේ දවස්වල සමහර වෘෂභ ලග්න හිමියන්ට ඔවුන්ගේ ආදර ජීවිතවල යම් රහස් හෝ අපැහැදිලි තැන් පවතිනවා ඇති. ඒ කියන්නේ බාහිරින් පේන දෙයට වඩා ඔබ ඊට යටින් තියෙන සත්‍ය තේරුම් ගැනීමට මේ එන කාලේ ඉවසීමෙන්ම යොදාගත යුතුයි. ඔබේ ජීවිතයේ වෙනසක් කිරීමට හෝ අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නට මේ එන කාලේ ඉතාම හොඳ කාලයක්. වෘෂභ ලග්න හිමියන්ගේ සමහර අය මේ වෙලාවේ ටිකක් හුදකලාවේ තනියෙන් ඉන්නා බවක් මට පේනවා. සමහර අය ඔබේ අවශ්‍යතා ගැන හෝ ඔබගේ සහකරු ගැන මේ මොහොතේ හිතනවා ඇති. සමහර අය අතීතයේ ලැබූ සිත් රිදවීම නිසා ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න කිසිම උත්සාහයක් නැතුව ඉන්නවාත් ඇති. ඉතින් මගේ වෘෂභ ලග්න හිමි යාළුවනේ, ටැරොට් කාඩ්ස් වලින් ඔයාලට ලොකු උපදෙසක් දෙනවා. ඒ තමා පිට ඔපේට රැවටෙන්නේ නැතුව මොලෙන් හොඳ තේරීම් සිදු කරන්න කියලා. විශේෂයෙන්ම මේ දේ ඇප්ලයි වෙන්නේ ඔයාගේ ආදර ජීවිතයේදී. සැකය බය ඉවත් කරලා ඔබේ ආදරණීයන් සමග ඍජුව අදහස් උමාරු කරගෙන බැඳීම් ශක්තිමත් කරගන්නත් කියලා මේ ටැරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් මට උපදෙසක් විදියට ඔයාලට දෙන්න තියෙනවා. ඉතින් වෘෂභ ලග්න හිමියනි, මේ තමා ඔයාගේ ටැරොට් කාඩ් රීඩින් එක. හායි මගේ මිථුන ලග්න හිමි යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාලගේ ඉදිරි ආදර සම්බන්ධතාවලට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා. ඉතින් මිථුන ලග්න හිමි යාළුවන්ට සිලෙක්ට් වෙලා තියෙන කාඩ්ස් තමයි 2 of wands, ace of wands, 4 of pentacles, 4 of cups and empress. ඉතින් මගේ මිථුන ලග්න හිමි යාළුවනේ, ඔබ දැනටමත් අනාගතයේ පිළිබඳ සැලසුම් සකස් කරමින් ඉන්නවා ඇති. මිථුන ලග්න හිමි සිංගල් යාළුවෝ මේක බලනවා නම් ඉතා ඉක්මනින් ආදරය සම්බන්ධයෙන් අලුත් ගැම්මක්, උනන්දුවක් හෝ නව අවස්ථා ඔබට උදා වෙනවා කියලා මම කියන්න කැමතියි. සමහර මිථුන ලග්න හිමි යාළුවන් අතීතයේ සිදුවීම් නිසා අලුත් අවස්ථාවන් ගැන උනන්දුවක් නැතුව ඉන්නවත් ඇති. යම් තරමක මන්දගාමී බවකුත් ජීවිතයේ දැන් තියෙනවා ඇති ඔයාගේ. නමුත් ඒ මන්දගාමී බව ඉවත් කරලා ඔබේ හදවත ආදරයට විවෘත කළ යුතුයි. මෙතන මට එම්ප්‍රස් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මිථුන ලග්න හිමියනි, ඒ කියන්නේ ඔයාගේ ආදර ජීවිතයට සැබෑ සතුට, සශ්‍රීකත්වයේ රැකවරණය ලැබෙන කාලයක් තමයි මේ ඉදිරියට එන්නේ. සමහර මිථුන ලග්න හිමියන් විවාහය හා දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති. ඉතින් ඒ යාළුවන්ට මං මේ දේ කියන්න කැමතියි. ඒ කියන්නේ ඔයාගේ මේ සුබවාදී බලාපොරොත්තු සියලුම දේවල් ඉෂ්ට වෙන්නයි යන්නේ.
ඉතින් ඔයාලට සුබ අනාගතයක්. ඉතින් මිථුන ලග්න හිමියනි මේ තමයි ඔයාගේ ටැරොට් කාඩ් රීඩින් එක. හායි මගේ කටක ලග්න හිමි යාළුවනේ. ඉතින් අද අපි බලමු අක්ෂය තෘතීය නම් වූ මේ දවසෙන් පස්සේ ඔයාගේ ආදර ජීවිතයට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා. ඉතින් මගේ කටක ලග්න හිමි යාළුවනේ ඔබ ඉන්නේ ආදරය සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි දෙගිඩියාවක නම් ඒ තත්ත්වයේ ඉක්මනටම අවසන් වේවි. මෙතනදී පවතින සම්බන්ධතාවයක අවසානය හෝ පවතින සම්බන්ධතාවයේ ස්වභාවය වෙනස් වීමක් මට පෙන්වනවා. ඉතින් මගේ කටක ලග්න හිමි යාළුවනේ ඔයාලගෙන් සමහර අයට ඉදිරියේදී ඔබ බලාපොරොත්තු නොවන හදිසි කඩා වැටීමකට හෝ සිදුවීමක සත්‍ය හෙළිදරව් වීමක් සිදුවිය හැකියි. මේ ටිකක් මුලදී වේදනාකාරී වුවත් මේ සිදුවන්නේ ඔබේම යහපත උදෙසා බව මම කියන්න කැමතියි. ඔයාගේ අලුත් ජීවිතයේ අත්තිවාරම දැමීමටයි මේ විශ්වයෙන් උත්සාහ කරන්නේ. කිසිම දෙයකට බය වෙන්න එපා. ටෙරොට් කාඩ් කියනවා මට මේ කුණාටු කාලය පහ වුණාට පසුව ඔබ ජයග්‍රහණය සහිත කාලයකට අනිවාර්යයෙන්ම පියමන් කරනවා කියලා. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ සමාජීය ලෙස පිළිගැනීම ලැබීමට හා අලුත් සම්බන්ධතාවලට හොඳ කාලයක් තමා ඉදිරියට එන්නේ. ඒත් ඒ දේ ලැබීමට නම් මේ කුණාටු කාලය ඔබ පසු කළ යුතුමයි. සමහර අය ඉදිරියේදීත් අතීතය ගැන සිතමින් කනගාටු වෙන්න ඉඩ තියෙනවා කියලා මට මේ ටෙරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා. ඉතින් මගේ අහලුවනේ ඔයා ප්‍රගුණ කළ යුතුම ගුණාංගයක් තියෙනවා. ඒ තමයි let it go. අතීතයට සමුදෙමින් අනාගතය වෙනුවෙන් ඔයාගේ එනර්ජි එක ඉතුරු කරගන්න. ඉතින් මගේ කටක ලග්න හිමි යාළුවනේ මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හෙලෝ මගේ සිංහ ලග්න හිමි යාළුවනේ. ඉතින් අපි අද බලමු ඔයාගේ ආදර ජීවිතේ ඉදිරියට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා. ඉතින් ඔයාලට සිලෙක්ට් වෙලා තියෙන කාඩ්ස් තමයි High Priestess, Five of Swords, Temperance, Five of Pentacles and Queen of Swords. ඉතින් මගේ සිංහ ලග්න හිමි යාළුවනේ ඔබ සිතන්නේ ඊටාම තීක්ෂණ බුද්ධියකින් හා තර්කානුකූල ස්වභාවයකින් කිසි කෙනෙකුගේ රැවටීමකට ඔබ ලක් නොවි සත්‍ය වටහා ගන්න ඔබට දැන් පුළුවන්. ඉදිරියේදී සම්බන්ධතාවල මතභේද හෝ වාද විවාද තියෙන්න පුළුවන් කියලා මට මේ ටෙරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා. ඒකට හේතුව තමයි ඔයා ගොඩක් තර්කානුකූලව තමයි තීරණ ගන්නෙ. මොකද ඔයා හැම තිස්සෙම වැරදි තීරණයක් නැතුව හොඳ තීරණයක් ගන්න උත්සාහ කරනවා. තනිකමක් හෝ ආදරයේ මදිකමක් ඔබට ජීවිතයේදී ඉදිරි කාලයේදී දැනෙන්න පුළුවන්. නමුත් මේ සිතුවිලි මැද වුවද ඔබට ආදර ජීවිතේ බැලන්ස් කරගන්න පුළුවන් කියලා මට මේ ටෙරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා. මතභේද අවස්ථාවවලදී ඉවසීමෙන් වැඩ කිරීමෙන් ඔබේ සියලු සම්බන්ධතා යහපත් අතට හරවා ගන්න පුළුවන් කියලා මට මේ එනර්ජි එකෙන් පෙන්වනවා. කේන්ති ගන්න නැතුව අදිෂ්ඨානශීලීව ඒ වගේම ආවේගශීලී නොවි ඔබ ඔබේ ආදරණීයන් සමග කටයුතු කළ යුතු බව මේ ටෙරොට් කාඩ්ස් වල එනර්ජි වලින් මට පෙන්වනවා. ඉතින් සිංහ ලග්න හිමියනි ඔයා ප්‍රගුණ කළ යුතුම ගුණාංගය තමයි ඉවසීම. ඉතින් මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හායි මගේ කන්‍යා ලග්න හිමි යාළුවනේ. ඉතින් අද අපි බලමු අක්ෂය තෘතීය නම් වූ විශේෂ දවසින් පස්සේ ඉදිරි කාලයේදී ඔයාගේ ආදර ජීවිතයට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා. කන්‍යා ලග්න හිමියන්ගෙන් සමහර අය දැනට හුදකලාවේ ඉන්නවා කියලා මට පෙන්වනවා. සමහරක් අය පරාජිත හැඟීම් නිසා ඇති වූ තුවාල සුව කර ගැනීමට උත්සාහ කරනවා කියලාත් මට පෙන්වනවා. තවත් සමහර අය ආදරය ගැන ගැඹුරින් හිතා ඉන්නවා කියලාත් මට පෙන්වනවා. ඔයාගේ හිතේ අනාගතය ගැන අපැහැදිලි බවක් මේ මොහොතේ තියෙනවා ඇති. අවිනිශ්චිත බවක් ඇති. නමුත් දැන් ටික කන්‍යා ලග්න හිමියන් තනිවම සතුටු වීමට, ස්ථාවර වීමට, ඔළුව හදාගෙන ආත්ම ශක්තියක් අරගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන බවක් මට පෙන්වනවා. ඉතින් කන්‍යා ලග්න හිමියන් මේ සියලු විවිධාකාර සිදුවීම් මැදින් ඔබේ ජීවිතයේ ඉදිරියේදී අලුත් ආදරයක හෝ අලුත් හැඟීමක ආගමනයක් සිද්ධ වෙනවා. මේ ඔබේ හදවත සතුටින් පුරවන අවංක ආදරණීය ආරම්භයක් වේවි අනිවාර්යෙන්ම. තවත් ඉතින් ඔයා කරන්නම ඕන දෙයක් තමා self love හොඳින්ම සිදු කිරීමයි. ඒ කියන්නේ තමන්ට ආදරය කිරීමයි. මේ self love තුලින් හොඳ මානසික ශක්තියක් ඇති කරගෙන අලුත් හොඳ සම්බන්ධතා ආරම්භ කිරීමට හොඳ කාලයක් තමා මේ ඉදිරියේදී ඔයාට එන්නේ. ඉතින් ඒකෙන් හොඳට ප්‍රයෝජන ගන්න කියලා කන්‍යා ලග්න හිමියන්ට මේ ටෙරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් මට කියනවා. ඉතින් කන්‍යා ලග්න හිමියනි මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. ඉතින් තුලා ලග්න හිමියනි
ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව. අපි බලමු තුලා ලග්න හිමියන්ගේ ඉදිරි ආදර සම්බන්ධතාවල ස්වභාවය මොන වගේ වේවිද කියලා. ඉතින් තුලා ලග්න හිමි යාළුවනේ ඉදිරියේදී ඔබ වෙත ආදරය රැගෙන කෙනෙකු පැමිණේවි. ඒමත් නැතිනම් පවතින සම්බන්ධතාවයක ආදරය අලුත් වීමක් සිදු වේවි. ඔබට මේ ඉදිරියට එන්නේ බොහොම ආකර්ශනීය කාලයක්. නමුත් මෙහිදී ඔබ එක දෙයක් ගැන සැලකිලිමත් විය යුතුයි. තුලා ලග්න හිමියන්ගෙන් සමහර අය ඔබට ලැබෙන නව ආදර අවස්ථා ගැන උනන්දුවක් නොදක්වා සිටිය හැක. සමහරක් අය අනවශ්‍ය විදියට ආදරණීයන්ට ඇබ්බැහි වෙන්න, ඒ කියන්නේ ඇඩික්ෂන් වෙන්නත් ඉඩ තියෙනවා. ඒමත් නැතිනම් සම්බන්ධතා ගැන අනවශ්‍ය බියක් හා සැකයක් ඇති කරගන්නත් පුළුවන්. අතීත මතකයන් ඔබට ඉදිරියේදී ටිකක් කරදර කරන්නත් පුළුවන්. ඉතින් මේ ටැරොට් කාඩ්ස් එනර්ජි එකෙන් කියනවා අනවශ්‍ය බිය, සැකය, මේ too much addictions නැතුව relationships ඔබ සමබර කරගත යුතුයි කියලා. ඉදිරියේදී ඒ වගේම තීරණ ගැනීමේදී දෙගිඩියාවක් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී නම්‍යශීලී වෙලා හරි තීරණ අරගෙන ජීවිතේ ජය ගන්න පුළුවන් කියලාත් මේ ටැරොට් කාඩ්ස් එනර්ජි එකෙන් මට පෙන්වනවා. ඉතින් තුලා ලග්න හිමි යාළුවනේ මේ තමයි ඔයාගේ ටැරොට් කාඩ් රීඩින් එක. හෙලෝ මගේ වෘශ්චික ලග්න හිමි යාළුවනේ. ඉතින් අක්ෂය තෘතීය නම් වූ ඉතා වාසනාවන්ත වූ අද දවසෙන් පස්සේ ඔයාගේ ආදර ජීවිතයට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා අපි බලමු. වෘශ්චික ලග්න හිමියනි, ඔබේ ආදර ජීවිතයට නම් ඉදිරියේදී ලොකු ආශිර්වාදයක් ලැබීමට නියමිතයි. ඉදිරියේදී ඔබට හමු වෙන සහකරු හෝ සහකාරිය ඉතා පරිණත ආදරණීය හෝ අවබෝධයෙන් යුතු කෙනෙක් බව මට පෙන්වනවා. මින් පෙර ආදරයේදී ලැබූ තනිකම, හුදකලාව සහ මානසික පීඩනය දැන් අවසන්. ඔබේ ආදරණීයන් සමග සහයෝගීතාවය සහ ආදරණීය බැඳීම හොඳට ගොඩනගා ගන්න ඔබට ඉදිරියේදී පුළුවන්. ඉතින් ඔබේ හදවතෙන්ම එන අවංක ආදරය ඔබ ආදරය කරන කෙනාට පවසන්න මැලි වෙන්න එපා. ඔයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න. ඔබේ ආදර ජීවිතයේ සමබරතාවය රැක ගැනීමට ඔබ යම් වෙනස්කම් ජීවිතේ කරගත යුතුයි. ඒ කියන්නේ සමහර සිදුවීම් වලදී ඔබට ඒ සිදුවීම් වලට අනුව ඇඩප්ට් වෙන්න සිදු වේවි. ඒකට කම්මැලි වෙන්නේ නැතුව ඔයා ඒ විදියට වෙනස් වෙන්න. ඔයාගේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න, ඔයාගේ ජීවිතය අලුත් විදියට එක්ස්පීරියන්ස් කරන්න, එන්ජොයි කරන්න ඔයාට මේකෙන් පුළුවන් වෙයි. ඉතින් මගේ වෘශ්චික ලග්න හිමි යාළුවනේ, ඔබට උණුසුම් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම හැකි වේවි. ඉතින් මේ තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ ටැරොට් කාඩ් රීඩින් එක. හායි මගේ ධනු ලග්න හිමි යාළුවනේ. ඉතින් අද අපි බලමු ඉදිරියේදී ඔයාගේ ආදර ජීවිතයට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා. What is next in love? මෙතන මට නැවුම් ආදරයක ආරම්භයක් පෙන්වනවා. ඔබේ ජීවිතේ පැරණි මතකයන්ගෙන් මිදී අලුත් ජීවිතයක් ඇරඹීමටයි මේ ඉදිරි කාලයේදී වෙන්න යන්නේ. ඔබට ඉතාමත් ගැළපෙන ස්ථාවර හා ආරක්ෂාව සැපිය හැකි සහකරුවෙකු හෝ සහකාරියකගේ පැමිණීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වේවි. එහෙමත් නැත්නම් පවතින සම්බන්ධතාවයක් එවැනි තත්වයකට පත්වීමක් සිදු වේවි. King of Pentacles කාඩ් එක මේ වෙලාවේදී සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය ආර්ථික වශයෙන් ශක්තිමත් හා වගකීම් සහිත කෙනෙක් බව මට පෙන්වනවා මේ එනර්ජි එකෙන්. කෙසේ වෙතත් මේ සම්බන්ධතාවයේදී ඒ කියන්නේ ඉදිරියේදී ඔබේ හිතේ යම් කනස්සලු බවක් මවාගත්ත බියක් තිබිය හැකියි. ඉතින් ටැරොට් කාඩ්ස් වල එනර්ජි එකකින් මට පෙන්වනවා ධනු ලග්න හිමියන්ට ඉදිරියේදී ඔබේ ජීවිතේ යම් පිරිසුදු වීමක්, ක්ලීන් ඇන්ඩ් ක්ලියර් වීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මානසික සමබරතාවය ඇති කරගන්න, අධ්‍යාත්මික පැත්තට නැඹුරු වන්න, ඒ දේවල් වලින් ඔයාගේ මේ ක්ලියර් වෙන එනර්ජි එක බැලන්ස් කරගන්න ඔයාට හොඳටම පුළුවන් වේවි. ඉතින් ධනු ලග්න හිමියනි, මේ තමයි ඔයාගේ ටැරොට් කාඩ් රීඩින් එක. හායි මගේ මකර ලග්න හිමියනි. ඉතින් අක්ෂය තෘතීය නම් වූ සුවිශේෂී වූ අද දවසෙන් පස්සේ ඔයාගේ ආදර ජීවිතයේ සිද්ධ වෙන්න යන වෙනස්කම් මොනවාද කියලා අපි බලන්න යන්නේ. ඉතින් මකර ලග්න හිමියනි, ටැරොට් කාඩ්ස් වල එනර්ජි එකට අනුව ඔයා ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ඉදිරි කාලයේදී ලැබෙන්නේ විශ්වාසවන්ත සහ වගකීම් සහගත පුද්ගලෙක්. හැබැයි මේ හමුවීමේ ක්‍රියාවලිය වේගයේ අඩුවක් තිබ්බත් ඒ ඊටම ස්ථාවර හා දීර්ඝකාලීන බැඳීමක්. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඊට සෙමින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔබ වෙනුවෙන් පෙනී සිටීමට වන කාලයක් සහ බාහිර බලපෑම් වලින්, ඒ කියන්නේ එක්ස්ටර්නල් පාර්ටිස් වලින්, තර්ඩ් පාර්ටි සිචුේෂන් වලින් ඔබේ ඉදිරි සම්බන්ධතා ආරක්ෂා කරගත යුතුයි කියලා මේ එනර්ජි එකෙන් මට පෙන්වනවා.
ඔබ ගැනම ඔබේ ජීවිතය ගැනම ස්වයං අවබෝධයකට යා යුතු කාලයක් තමයි මේ ඉදිරි ජීවිතයේදී එළඹෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් ශක්තියින් හඳුරගෙන වීක්නසස් අඳුරගෙන ඔයාගේ ජීවිතයේ ඉදිරි කාලය ඉදිරි සැලසුම් ඔයා හදාගත යුතුයි. මේ සියලු අවබෝධයන් වල අවසානයේදී සුන්දර හා අවංක ආදරයක් ඔබට අනිවාර්යයෙන්ම ලැබේවි. නමුත් මතක තියාගන්න මේ සියල්ලම සිදුවන්නේ ඊතා සෙමින් මන්දගාමීව හා නිවැරදි දිශාවටයි. ඔබ ඉවසීම මේ වෙලාවේදී ප්‍රගුණ කළ යුතුමයි. ඒ වගේම බාහිර බලපෑම් ගැන ඇලර්ට් එකේ සිටිය යුතුමයි. ඉතින් මකර ලග්න හිමියනි මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හෙලෝ මගේ ආදරණීය කුම්භ ලග්න හිමි යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන්නේ ඉදිරියේදී ඔයාගේ ආදර ජීවිතයට මොන වගේ වෙනස්කම් සිද්ධ වෙන්න යාවිද කියලා. ඉතින් ඔයා මෙතෙක්කල් හිටියේ තීරණයක් ගන්න බැරුව දැස් බැඳ දැමූ ස්වභාවයකින් නමුත් ඉස්සරහට මේ తත්වය අනිවාර්යයෙන්ම පහව ගොස් පැහැදිලි තීරණ ගැනීමේ හැකියාවක් ඔයාට එනවා. ඒක මං අනිවාර්යයෙන්ම කියන්න කැමතියි මගේ කුම්භ ලග්න හිමි යාළුවන්ට. ඉදිරියේදී ඔබේ මනස ඊටමත් තියුණු වන කාලයක්. ඒ කියන්නේ ඔයාට නිවැරදිව තීරණය ගන්න පුළුවන් ජීවිතයේදී. ආදරය සම්බන්ධයෙන් ඔබට මේ වෙනකම් තනිකමක් අඩුපාඩු හෝ මානසික වැටුණු බවක් දැනුණා නම් ඔබ ඔබේ සිතුවිලි දැන්ම වෙනස් කරගත යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රැක්ටිස් එක ඔයා කළ යුතුමයි. මයින්ඩ්ෆුල්නස් එක. ඒ කියන්නේ මේ වෙලාවේදී කරන දේ ගැන මේ වෙලාවේ සිහියෙන් වැඩ කිරීම. ඔබ තමන්ට ගොඩක් ආදරය කළ යුතුයි. ඒ කියන්නේ සෙල්ෆ් ලව් එකත් ප්‍රැක්ටිස් කළ යුතුයි. පැරණි සිතුවිලි රටාවෙන් ඉවත් වෙන්න මේ මයින්ඩ්ෆුල්නස් එක හා සෙල්ෆ් ලව් එක ඔයාට ගොඩක් උවමනා වෙයි. ඔබේ ජීවිතයට යහපත් දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාවක් ඔබ සතුයි. නමුත් ඔබේ තිබෙන පැරණි සිතුවිලි වලින් ඔබ ඉදිරියේදී ඉවත් වී යුතුමයි. මොකද අලුත් ලස්සන දේවල් ආකර්ෂණය වෙන්නේ හොඳ වයිබ් එකක් තියෙන කෙනෙක් ළඟටමයි. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් එක සහ සෙල්ෆ් ලව් එක ප්‍රැක්ටිස් කරලා ඔයාගේ ජීවිතයට හොඳ දේවල්, හොඳ ආකර්ෂණයන්, හොඳ ආදරය සම්බන්ධයෙන් ආකර්ෂණීය දේවල් ආකර්ෂණය කරගන්න අනිවාර්යෙන් ලැබේවි. ඒ සඳහා මේ ප්‍රැක්ටිස් දෙක අනිවාර්යයෙන්ම කරන්න කියලා මේ ටෙරොට් එනර්ජි එකෙන් මට පෙන්වනවා. ඉතින් කුම්භ ලග්න හිමි යාළුවනේ මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හායි මගේ මීන ලග්න හිමි යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාගේ ජීවිතයේ ඉදිරි ආදර සම්බන්ධතාවලට මොන වගේ දේවල් සිද්ධ වේවිද කියලා. ඉතින් මගේ මීන ලග්න හිමි යාළුවනේ ආදරේ සම්බන්ධ දේවල් වලදී ඔයාට ඉදිරියේදී යම් මතභේදකාරී තරඟකාරී දේවල්වලට හා බාහිර බලපෑම් වලට මුහුණ දීමට සිදු වේවි. නමුත් මෙතන 7 of Wands කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සියල්ල හමුවේ නොසැලී සිටීමෙන් ඔබේ ආදරය වෙනුවෙන් සාර්ථකව පෙනී සිටීමේ හැකියාවක් ඔබට තිබෙනවා. ඒ වගේම ඔබට ආදර ජීවිතයේදී ඉදිරියේදී තේරීම් ගණනාවකකට තේරීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වේවි. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ අවස්ථාවේදී ඉමේජිනේෂන්ස් වල නොසිට යථාර්ථවාදීව තීරණ ගත යුතුයි කියලා මට ටෙරොට් කාඩ්ස් එනර්ජි එකෙන් පෙන්වනවා. ඔබට ඊටාම ගැළපෙන ආර්ථික හෝ මානසික ස්ථාවරත්වයක් ඇති සහකරුවෙකු හෝ සහකාරියක් ලැබීමට අනිවාර්යම වාසනාවක් තිබෙනවා. නමුත් තේරීම් ගොඩකට මුහුණ දෙන්න වෙන නිසා හරිම තේරීම ඔබ කරන්න වග බලාගත යුතුයි. ඔබ කැමති නම් පත්තිනි දේවියට වන්දනා කරලා මේ ඔයාගේ හොඳම තේරීමට ඔයාට ආශිර්වාදය ලබා දෙන්න කියලා ඉල්ලන්න. එතුමිය අනිවාර්යයෙන්ම ඔබට ආශිර්වාදය ලබා දෙවි. ඉතින් මගේ මීන ලග්න හිමියනි මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් මේ තමයි වීඩියෝ එක අවසානය. ඔයාලා හැමෝටම සුබ දවසක්.